Hi guys, ඉතින් welcome back to the gaming nikka channel. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ලංකාවේ පරණම Free Fire YouTubers ලා 5 දෙනා කවුද කියන එක. ඉතින් ගැම්මක් වෙන වීඩියෝ එකක්. ඉතින් අපේ OGs ලා නම් මේ කියන නම් පහම දන්නවා. ඉතින් අලුත් සෙට් එක නම් දන්නේ නැතුව ඇති කමන්න දැනගන්නත් එක්ක like එකක් share කරලා දාමු ගැම්මටම. හරි බං එල මුලින්ම කියලා ඉන්නම් මම gameplay වීඩියෝ ගේන්න නැතයි කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බ කමෙන්ට් වල. ඉතින් මගේ PC එක හදන ගමන් තියෙන්නේ පොඩි වැඩ වගේක් කරගෙන යන ගමන්. ඉතින් ඒක හදපු ගමන් gameplay live පැත්තට යමු ගැම්මටම. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේකේ ඉන්න 5 දෙනාව මම මුලින්ම channel එක පටන් ගත්ත කෙනාගෙන් නම් 5 වෙනියට නෙමෙයි 5 වෙනි channel එකේ ඉඳන් පළවෙනියටම ඒ කියන්නේ Free Fire YouTube වල පළවෙනිම channel එක වෙනකල් තමයි යන්නේ. ඉතින් මුලින්ම අපි 5 වෙනියට යන්. ඉතින් 5 වෙනි list එකේ ඉන්නේ කවුද කියනවා නම් ඔයාලා හැමෝම දන්නවා ඇති RP Gaming. ඉතින් RP Gaming එක්කම එකටම channel එක පටන් ගත්ත දෙන්නෙක් ඉන්නවා. අනිත් එක්කෙනා කියන කවුද කියනවනම් ෂෙනු. ඉතින් RP ගැනත් ගොඩක් කට්ටිය දන්නවා. ඒ ඇක්ටිව් channel එකක් ෂෙනුත් ඇක්ටිව්. ඉතින් ෂෙනුයි නික්කයි ඒ කාලේ ගියපු වලි දන්නවා කියන්නේ ඉතින් රියල් OG කෙනෙක්. ඕකේ. ඉතින් දැන් නම් මගේ බොක්කක් ඉතින් ෂෙනු. ඒ කාලේ පොඩි පොඩි වලි ගියා. ඒක සුන්දර වලියෝ මචං. සුපිරියක් තමයි channel එක මචං අවුරුදු 5කට කලින් තමයි මුලින්ම වීඩියෝ එක දාලා තියෙනවා. මොන හරි කලින් දාපු වීඩියෝ ඩිලීට් කරාද කියන එක මම දන්නේ. ඉතින් අපේ අද වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ Bunny FF. ඉතින් Bunny කියන්නේ ඉතින් සුපිරිම account seller කෙනෙක්. trusted. ඉතින් ගැම්මටම ඉතින් මෙන්න නම්බර් එක දාලා දෙනවා. contact දාලා දෙනවා. Bunny එක contact කරලා account වැඩ කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ලංකාවේ 4 වෙනි Free Fire channel එකේ ඉතින් female YouTuber කෙනෙක්. ඉතින් දංකාඩි FF තමයි ඉතින් ලංකාවේ 4 වෙනි Free Fire channel එක ලංකාවෙන් මුලින්ම පටන් ගත්ත. ඉතින් මෙයා තමයි ලංකාවේ පළවෙනි female YouTuber Free Fire පැත්තෙන්. ගැම්මත් තමයි ඉතින් මෙයාගේ සෑහෙන හොඳ වීඩියෝ සෙට් එකක් තියෙනවා. ඉතින් දැන් නම් channel එක active නෑ මං හිතන්නේ. ඉතින් කොල්ලෝ ටික අන්තිම වීඩියෝ එයාගේ අන්තිම වීඩියෝ එකට ගිහලා කමෙන්ට් එකක් දාලා එමු ආයෙ පටන් ගන්න කියලා. අනිවාර්යයෙන්ම ඉතින් මොකද ඒ එක කමෙන්ට් එකකින් ආයෙ මොටිව් වෙලා ආයෙ channel එක පටන් ගන්න පුළුවන්. ඉතින් පරණ සෙට් එක එනවා කියන ගැම්මත් තමයි. ඉතින් අපේ කොල්ලෝ ටික ගැම්මටම ගිහලා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා එන්න කම්බැක් එකක් දෙන්න කියලා. ඉතින් කමෙන්ට් එකකින් කම්බැක් එකක් දෙන්න උනත් ඉඩ තියෙනවා. ඉතින් මොකද උඹලා එහෙමනේ මට කරේ. ඉතින් TikTok එකේ කම්බැක් එකක් දීපන් නික්කනික කියලා කමෙන්ට් කරා. මං ඉතින් කම්බැක් එකක් දුන්නා. ඉතින් මෙයාගේ ප්ලේයින් පැත්ත සිරාවටම පට්ටම ලයිව් වලේම දැකලා තියෙනවා. ෆීමේල් ප්ලේයර් කෙනෙක් විදිහට සුපිරිම ප්ලේයින් එකක් තියෙන්නේ. හරි බංගල මේ ලිස්ට් එකේ ලංකාවේ 3 වෙනියට පටන් ගත්ත Free Fire YouTube channel එක ඔයාලා හැමෝම දන්න මන් තමයි. හරි බංගල මේ තියෙන පරණ channel එක Gaming Nikka channel එක. ඉතින් මේක පටන් ගත්තේ channel එක හැදුවේ නම් 2018 මං හිතන්නේ. channel එකේ videos දාන්න පටන් ගත්තේ 2019 8 වෙනි මාසේ 7 වෙනිදා. හරි බං ඔය දාලා තියෙන එකයි මාත් කිව්වේ නැත්නම් මටත් මතක නැහැ. හරි බංගල ඉතින් V badge ගත්තා. අනම්මන ඔක්කොම කරගත්තා. ඉතින් දැන් ඇක්ටිව් නැහැ channel එක නෑ මන් ළඟ. ඉතින් ඒකට හේතුව මම මේ channel එක ලක්ෂයක් ගහපු ගමන් මම කියන්නම්. ඉතින් මේකේ පරණ වීඩියෝ එක අවුරුදු 5ක් වුණාට මචං මීටත් වඩා පරණ වීඩියෝ එකක් තියෙනවා. හරිද? ඒ වීඩියෝ එකට මචං copyright issue එකක් ඇවිල්ලා ඒක වීඩියෝ එක අයින් කරන්න උනා. ඒක අවුරුදු 6ක් විතර පරණයි. මම හිතනවා 6ක් 7ක් විතර පරණයි. 6ක් පරණයි. හරි බංගල මේක ඇවිල්ලා දැනට තියෙන පරණම ගේම්ප්ලේ එක. ඉතින් මම මේ මගේ channel එක පැත්තේ ගියාට පස්සේ පරණ මතකයන් ඇවිල්ලාද කොහෙද මම මේක ප්ලේ කරේ. ඉතින් එහෙම රෙකෝඩ් කරගත්තා. සිරාවටම ඒ කාලේ බලපන් මම IQ මගේ IQ බලපන් මම මේ දැක්කේ මම IQ පට්ට. ඉතින් IQ කොච්චරද කියනවනම් මචං ෆයර් බටන් එක මචං වම් පැත්තේ දහන් ගාපු පළවෙනි YouTuber ලෝකෙම්ම මම හිතන්නේ. ලංකාවේ නෙමෙයි ලෝකෙම්ම. හරිද? බලපන්කෝ ෆයර් බටන් එක දකුණු පැත්තේ ෆයර් බටන් එකක් නැහැ වම් පැත්තේ තියෙන්නේ. ඒකට හැයි කියලා මමවත් දන්නේ නැහැ. සමහර විට මම ඒ නේ දවස්වලම කස්ටම් හඩ් එක හදද්දී මේ කස්ටම් හඩ් එකේ වැරදිලවත් දාගෙන තකොද එහෙම ප්ලේ කරලා ඒ කාලේ සුපිරියක් තමයි. ඔන්න බලපන් ලෑන්ඩ් මයින් සෙට් කරන හැටි දැන් ඉන්නේවත් දන්නේවත් නැතුව ඇති කියලා කිව්වට ලෑන්ඩ් මයින් පාවිච්චි කරන්න ඉන්න දුවද බන් දැන් ඉන්න ප්ලේස්ලා ආසාවටවත් දකින්නේ නැහැ. හරි බංගල ඒ කාලේ ඉතින් ප්ලේනුත් ඉතින් නල්ලම් තමයි ඉතින් ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ හැමෝම මාව දැනගත්ත මේ ඩ්‍රෝන් වීඩියෝ එකෙන් මං හිතන්නේ. ඉතින් ඉතින් සතුරු ඉතින් සිරාණ පරණ දේවල් බලද්දි පොඩි තැනින් පටන් ගත්තා. thumbnail බලපුවම කිසි quality එකක් නැහැ. පොඩි තැන් වලින් පොඩි වෙනස් content කරලා viral ගියා. ඊට පස්සේ තමයි ඉතින් පොඩ මේ subscribers ලා වැඩි වෙලා අද මේ අද කියන්නේ අද පැත්තේ දාමු පරණ channel එක ඔය තැනට තියෙන්නේ. ඉතින් අලුත් channel එක හදපු ගමන් මෙච්චර subscribe වෙන්නත් පරණ channel එක තමයි හේතුව. ඉතින් ඒ effort එක. ඉතින් මේ list එකේ දෙවෙනියට ලංකාවේ පටන් ගත්ත channel එක කවුද කියනවනම් ලහිරු bro. ඉතින් Free Fire ශ්‍රී ලංකා කියන නමෙන් තමයි මෙයා channel එක කරේ. මේ තියෙන 3 වෙනි channel එක යාගේ. හරිද? මීට කලින් තව channel එකක් තිබ්බා. ඊටත් කලින් තව channel එකක් තිබ්බා. පළවෙනි channel එක නැතිම වුණා. දෙවෙනි channel එක මං හිතන්නේ දැන් වෙන කෙනෙක් use කරන්නේ. ඒක ගැන මං දන්නේ නැහැ. ඉතින් මේ තියෙන ඒ channel එක ඉතින් මේ channel එකෙත් videos වගේක් දාලා තියෙනවා. එයාගේ ඒක තියෙනවද දන්නේ එයාගේ පරණ videos. හැබැයි මේ ලහිරු bro ගේ අලුත් channel එක තමයි දැන් මං ඔයාලට පෙන්නුවේ. එයා තමයි ලංකාවේ දෙවෙනියට පටන් ගත්ත YouTube channel එක. ඉතින් මේ ඒ දවස්වල ෂෙනුටයි ලහිරු bro ටයි සෑහෙන වලියක් කියයි. ඉතින් වලි ඒ කාලේ සාමාන්‍ය ඒවා ආතල් වලිය. දැන් වගේ නෙමෙයි. හරිද? ඒවා ආතල් වලි. හරිද? ඉතින් යාසි නික්කත් ගෑවිලා
තිබ්බි ඉතින් ඔය ඉතින් ඒම් ඉවර ඒව දන්නවා කියන්නේ OG legends-ලා ඒ වලිය දන්නවා මේක කමෙන්ට් එකක් දාපල්ලා දන්නවනම් ලහිරු බ්ලොගි සෙනුගේ වලිය දන්නේ උන්නම් රියල් OGs-ලා හරි බා මේ ලිස්ට් එකේ number 1 free fire YouTuber කවුද මුලින්ම ලංකාවේ free fire YouTube පටන් ගත්තේ මින්සා ඉතින් මින්සා ගැන දන්නේ නැත්නම් OG වෙන්න බෑ හරි බං ඉල්ල ලංකාවේ මුලින්ම free fire YouTube වීඩියෝ එකක් දැම්මේ මින්සා අවුරුදු 6කට කලින් මං හිතන්නේ ඒක මෙයාගේ තව පරණ වීඩියෝස් තිබ්බා කියලා මට මතකයක් තියෙනවා හරියට මීටර නෑ මෙයා මොන්න ඔන්න අපේ දැන් free fire base එකේ channel කරන්ට එන කට්ටිය අයියේ මට views එන්නේ නෑනේ අරක මේකද බලපන් බචම් මින්සා ලංකාවේ පළවෙනි free fire YouTuber දැන් ලක්ෂයක් subscribe ගාලා දැන් නම් active නෑ හැබැයි ලක්ෂයක් subscribe ගාලා ලක්ෂ ගණන් views ගන්න පුළුවන් වීඩියෝ දාපු YouTuber කෙනෙක් මුලින්ම දාලා තින්නේ පොඩි මෙන්න මේ වගේ වීඩියෝ මොකද්ද ලූලු බොක්ස් දාන්න කට්ටිය දන්නා ලෙජන්ඩ්ස්ලා දන්නා මේ ඇප් එක ගැන මේකේ ස්කින් නේම ඉතින් ඒ දවස්වල නිකන් ගන්න පුළුවන් ඒ වුණාට ඉතින් පේන්ට් විතරයි මම හිතන්නේ රියල් යූස් කරද්දි කිසිම මේකක් එෆෙක්ට් එකක් නැහැ ඉතින් අර ලස්සන්ට පේන්ට් තියෙන ඉතින් මේ වීඩියෝ එක බලපංග ඒකත් ඇදෙට තියෙන්නේ හරිද කෙලින් අතර නේ වීඩියෝ එක ඇදෙට තියෙන්නේ එහෙම පොඩිවට පටන් අරන් ලක්ෂයක් සබ්ස්ක්‍රයිබ් බැරගෙන මේ තැනට එන්ට ඒ අපේ මින්සා කොච්චර ගේමක් ගන්නද ඉතින් අලුතෙන් පටන් ගත්ත කට්ටිය පොඩ්ඩක් වීඩියෝ දෙක තුනක් දාලා වීඩියෝ එකක් දාලා views නැහැ කියලා channel delete කරන උනුත් ඉන්නවා මට කමෙන්ට් මේ මැසේජ් දාලා අයියේ වීඩියෝ දානවා views නැහැ බලද්දි වීඩියෝ දෙකයි දාලා දින්නේ හරි බං එල මේ මුම් මචං කාපු කට්ට අපි කාපු කට්ට පරණ සෙට් එක කාපු කට්ටත් එක බලද්දි අලුත් සෙට් එක ඇත්තටම මේ තාම පටන් ගත්ත විතරයි උත්සාහ කරපල්ලා අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන් free fire industry එකේ විතරක් නෙමෙයි YouTube channel එක වෙන කැටගරි එකකින් කරනවා නම් උනත් මහන්සි වෙන්න ඕනේ අනිවාර්යෙන් වීඩියෝස් දාන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ views එන්නේ නැහැ තමයි ඉතින් දාපු ගමන් බලන්න මේකේ ඉන්නේ මචං මේ කාලකන්ණියෝ නෙමෙයිනේ හොඳ වීඩියෝ දැම්මොත් අනිවාර්යෙන්ම කොල්ල සපෝට් එකක් දෙයි ඉතින් ගැම්මටම ඉතින් ඒ හින්දා YouTube වලට අලුතෙන් එන කෙනෙක්ට මේක අනිවාර්යෙන් වැදගත් මේ වීඩියෝ එක පොඩි මොටිවේෂන් එකක් වෙන්න ඕනේ කියලා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් ඔයාලට ගැම්මටම free fire YouTube හර මොකක් හරි YouTube පටන් ගන්නවා නම් උත්සාහ කරපල්ලා දිගටම වීඩියෝ දාපල්ලා අනිවාර්යෙන්ම තැනකදී ගැම්මටම නැගිටින්න පුළුවන් වෙයි එදාට ඉතින් මාව මතක් කරවලා හරි බං එල ඉතින් මේ වීඩියෝ ගොඩක් කට්ටියට වැදගත් මේ වීඩියෝ එක දැම්මේ මචං ලංකාවේ අද මේ වෙනකොට අලුතෙන් ආපු උන් ඉතින් ඉන්නේ මචං free fire YouTube කියන එක මේ අවුරුදු 2-3කට කලින් පටන් ගත්ත දෙයක් කියලා නෑ මචං දැන් මේක 2018 2019 මේ 20 බිල්ඩ් කරපු කමියුනිටි එකක් තමයි අද මේ වෙද්දී ලංකාවේ ගේමක් ගහන් යන්නේ ඉතින් දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් මේකේ ලංකාවේ දැන් টොප් ලෙවල් එකේ ඉන්න සමහර YouTubersලා නැත්තේ කියලා හරි බං කියලා මම ලංකාවේ දැන් টොප් ලෙවල් එකේ ඉන්න free fire YouTubersලා පාස් දෙනා ගැන වීඩියෝ එකක් කියනවා ඒ වීඩියෝ එකේදී මම ඒ කට්ටිය කොයි කාලෙද free fire පටන් ගත්තේ කියලා ඒ කියන්නේ ගේමින් නෙමෙයි channel පටන් ගත්තේ කවදද කියලා මම මේ වීඩියෝ එක කියන්නම්. ඉතින් මේ වීඩියෝ එක සුපිරියක් කියලා හිතනවා නම් ගැම්මටම ෂෙයා පාරක් දාමු. ඉතින් පරණ මතකයන් මතක් වෙච්ච උන් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාපන්. මොකද එයාලා තමයි රියල් OGsලා. ඉතින් කමෙන්ට් එකක් දාමු ඔයගොල්ලෝ පරණ මතකයන් ගැන ගැම්මටම subscribe කරලා set එමු ඊළඟ වීඩියෝ එකකින් ගැම්මටම